තවත් එක සතිය දවසක්. ඉතින් බබා වෙනදා වගේම නැගිටලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. බබා සාලෙට වෙලා සෙල්ලම් කරන අතරතුර මං එයාගේ උදේ කෑම එක ලෑස්ති කරගත්තා. අද බබාගේ උදේ කෑමට මං හදාගත්තේ ස්පැගටි එකක්. මේකට මං අරගෙන තියෙනවා බීට්රූට්, එතකොට ලූණු, සුදු ලූණු, කරපිංචා, ඒකම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගත්තා. මුලින්ම බබාගේ භාජනයේ ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් රත් වෙගෙන ඉද්දි මම ලූණු, සුදු ලූණු, කරපිංචා, බීට්රූට් ටික එකතු කරලා මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ ටික හොඳට ටෙම්පරාදු වෙගෙන ඉද්දි මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ රස අනුව ලුණු, ගම්බිරිස්, කහ චුට්ටක් එකතු කරගෙන ඊට පස්සේ අර තම්පගත්ත ස්පැගටි ටික මම මේකට එකතු කරලා මිශ්‍ර කරගන්නවා. ඉතින් මේ විදිහට බීට්‍රූට් මිශ්‍ර කරලා හදාගත්ත ස්පැගටි එක තමයි අද බබාගේ උදේ කෑමක විදිහට මන් දුන්නේ. මේ කෑම එක අවුරුද්දට වැඩි බබාලට හදලා දෙන්න පුළුවන්. මොකද ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න පුළුවන් අවුරුද්දට වැඩි බබාලට නිසා. මම බබාට මාස 8-9 වගේ ඉඳලම පැස්ටා, එතකොට නූඩ්ල්ස් වර්ග ටික ටික බබාට හදලා දුන්නා. ඉතින් බබා වොෂ් දාලා 8:45ට විතර බබාගේ උදේ කෑම එක අරගත්තා. හැමදාම බබාගේ උදේ කෑම එකෙන් පස්සේ මම බබා එක්ක එකතු වෙලා බබාගේ වයසට ගැලපෙන විදියට ඇක්ටිවිටි එකක් කරනවා. අපේ උදේවරුේ ඇක්ටිවිටි එකෙන් පස්සේ බබා ආයෙම වෙලාවක් තනියම සෙල්ලම් කරා. බබාගේ උදේවරුේ මෝර්නින් ස්නැක් එක විදිහට මම දුන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. අක්කෝ මොන්න ඕනේ? Johnny, Johnny, eating sugar, telling lies. Oh, telling lies. No, Papa. Open your mouth. Very good. Ito kyan? Ane. Baba ko ito ane. ඇත්තද? කාත් එක්කද යන්නේ? නේ. 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 නේ
මේ දැන් මායි පපායි අපේ අම්මයි තුන්දෙනාම යන්නේ ටවුන් එකට. ඉතින් බබාගේ කොණ්ඩේ හැමත් හොඳටම වැඩි. ඒකම බබාට ඕන කරන පුංචි දේවල් ටිකකුත් ගන්න තිබුණා. මේ කඩේ තියෙනවා ආමන්ඩ්, එතකොට වෝල්නට්ස්, එතකොට පිස්ටාෂියෝ. ඉතින් චූටි පැකට්ස් වලට දාලා තියෙනවා. මං ඉතින් බබාට ගත්තා. ඒකම මට චියා සීඩ්ස් එකකුත් ගත්තා. ඉතින් ওই විදිහට තමා එක උදේ වරුවක් ගෙවුනේ. එහෙනම් අතට ගිහින් එන්නම්.